පොල් තියල් කරලා තියෙනවා ඉස්සු තෙල් දාලා තියෙනවා කියන එක. කවුද හදන්නේ? අපේ අම්මා කරන්නේ. ඔයා ගෙනල්ලා විකුණනවද? ඔව් අම්මා ඉන්ටර්නැෂනල් ස්කූල් යන්නේ. පාර කරන්න ඕනේ නම් අම්මා විකුණනවා. වයස කීයද? මට දැන් 16යි. දැන් යාළුවෝ දකින්න නැද්ද මෙතන ඉන්නකොට? මේ සල්ලි හොයලා ඒවෙන් අපිට කාලා බීලා ඉන්න පුළුවන් නම් ඉතින් ඒක ඕන එකට ලැජ් වෙන්න ඕනේ. තාත්තා උනද කරන්නේ? තාත්තා නැද්ද? සෝරි. මේ තාත්තා මොනවද නැති උනේ? නැති වුණා කියන්නේ මේ රේස් බයි ගියා. රේස් බයි ගිහලා මම කලින් R එකේ ගියේ. ඊට පස්සේ ඒකේ පේමන්ට් එක ගෙවන්න බැරි වෙලා මම ඉස්කෝලෙන් අයින් කරා. ඊට පස්සේ අපි අයින් වෙලා අම්මා මේ කැම් ගන්නවා. ඒතර ඔයා අම්මට උදව් කරනවද යද්දි? කැම් හදන්න පුළුවන්ද? අඩු වෙන. දැන් ලොකු වෙලා කවුරු වෙන්නද ඉන්නේ? ඉතින් කෙනෙක් වෙන්න තමයි ආසාවෙන් ඉන්නේ. ඊට මියුසික් කරනවා මියුසික් කරනවා. ආටිස් කෙනෙක් කියන්න ආසෙක් කෙනෙක්. පොඩ චාමරි සිංහ එල්ල පොල්ලෙක්නේ. කතා කරන්න ආසයි චාමරි සිංහත් එක්ක. බිස්නස් කරන කෙනෙක් වෙන්න ආසාවක් නැද්ද ලොකු වෙලා? සයි ආල්ටි වලින් වෙරි කියලා බලන්න. ජීවත් වෙනකොට මේ බත්වල අම්මා විකුණලා ලබන ආදායමෙන් තමයි ජීවත් වෙන්නේ නේද? කැමති දෙයක් ඉල්ලන්නකොත් තා මොනවද ඉල්ලන්නේ? දැනගන්න දෙයකට ඉගෙන ගන්නකොට මොනවද අඩුපාඩු කියන්නේ? ක්ලාස් ෆීස් නම් මම තමයි. ක්ලාස් ෆීස් මාසෙට කීයක් යනවද? මට 15. දැන් අම්මගේ කෑමනේ. මේ පරිප්පු, මේ බණ්ඩක්ක, මේ ඇඹරලා චට්නි, මේ චිකන්. සාමාන්‍ය කෑම ඉතුරු වෙන දවස් තියෙනවද? කෑම මෙහෙව ඉන්නවට කට්ටියට බෙදලා යනවා. ජීවිතේ මොකක් හරි දෙයක් වාට ඒ අපරාධ මිනිමුණ කියලා හිතන දෙයක් තියෙනවා. මගේ තාත්තා එහෙම රේස් බයි යන්නේ නැතුව බිල්ඩින් කොන්ට්‍රැක්ට් අරගෙන ඒ විදිහට හොඳ විදිහට හිටියා නම් දැනත් ඉතින් මට ආර් එකේ වගේ ස්කූල් එකේ ගිහලා හොඳ ඉගෙන ගන්න වෙනවා. තාත්තා නැති අඩුව ඔයාගේ පුරණ අම්මා. දැන් මාසෙකට කීයක්ද යනවා කිව්වාට? 15ක් වගේ. 15යි ක්ලාස් ෆීස් වලට. මේ 15000 තියා ගන්න ඔයාගේ මොකටද? ක්ලාස් ෆීස් වලට මං ගන්න. අන්නේ යානේ ඒක ලොකු වෙලා හොඳ ගේමක් ගන්න ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන. 15000 ඔයා තියා ගන්න. ඒක ක්ලාස් ෆීස් වලට තියන්න මේකත් තියා ගන්න. මේ බිස්නස් එකක් දියුණු කරගෙන ලොකු වෙලා අම්මට සපෝට් එකක් දීලා අම්මා හොඳට බලා ගන්න ඕන. මොකද අම්මනේ මාව මේ විදිහට තත්ත්වයකට ගෙනාවේ. ඒකලා දින කොහමද අම්මා ලොකු දෙනෙක් දිනනවා. මේක වාර කවදාරි පයියක් ඒ කියලා මං හිතනවා ඉතින්. දැසත්. කටි උරු දීපන් දැන් මොනවද කරන්නේ? අම්මට දෙයට වෙනම දෙනවා තියාගන්න. 500 ඉතින් ඊට පස්සේ ගෙදර ගිහිල්ලා පාඩම් කරන්න ගියාම එහෙම නිින්ද යනවා. කොහොම හරි මූණ හොදන් ඇවිල්ලා රැයක දෙකනකම් පාඩම් කරනවා. ඔයගොල්ලෝ කෑම ඕඩර්ස් එහෙමවත් ගන්නවද? සම්ම එකක් දෙන්න අපිට. 77යි 311යි 83යි 10යි. ජීවිතේ ජය ගන්න ඕන දුක් විඳලා හැමදාම දුක් විඳින්නේ නැහැ ඉතින් මිනිස්සු. අම්මා බලාගෙන සතුටින් ඉන්න ඕන ලොකු වෙලා ඉංජිනේර කෙනෙක් හරි මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් හරි වෙන්න ඕන ඈ. හරි එහෙනම් අපි යනවා පරිස්සෙන් ඉන්න. ජය වේවා.